ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා අද වීඩියෝ වලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට අරන් එවලා තියෙන්නේ මේ ගොඩක් අය කතා වෙන මෙන්න මේ ටෙමු ඇප් එක හරහා කොහොමද හරියටම account එකක් නිර්මාණය කරගන්නේ වගේම කොහොමද හරියටම මෙන්න මේ ඇප් එක හරහා බඩුවක් ඕඩර් කරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් තාමත් මගේ channel එකට අලුත් කෙනා දැන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට මේ වීඩියෝ ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි මං මුලින්ම ඔයාලට මෙන්න මේ ටෙමු ඇප් එක කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ඔයාලට කියලා දීලා ඉන්න. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මේ ඇප් එක අයිති වෙන්නේ චයිනා වලට. එහෙම නැත්නම් චීනෙට. ඒ වුණාට මේ ඇප් එක හඳුන්වලා දීලා තියෙන්නේ ඇමරිකාවේ. ඉතින් මේ ඇමරිකාවට අයිති වෙන මේ ඇප් එක 2024 වර්ෂයේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ඇප් එකක් බවට පත් වුණා. මොකද මෙන්න මේ ඇප් එක අර අපිට ඕනම වඩුවක් බොහොම අඩු මිලකට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මෙන්න මේ ඇප් එක අර හරියට account එකක් create කරලා මේ ඇප් එක හරහා හරියටම බොහොම බඩුවක් order කරගන්න කියලා. එහෙනම් අපි දැන් අපේ වීඩියෝ එකට. හරි. ඔයා මුලින්ම ඔයාගේ phone එකේ තියෙන Play Store app එකට යන්න ඕනේ. ඉතින් Play Store app එකට ආවට පස්සේ මෙතන search කරගන්න ඕනේ ටෙමු කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ටෙමු කියලා search කරගන්නවා. ඉතින් ඒක search කරගත්ත පස්සේ ඔයා මෙතන මේ app එක install කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට install කියන click කරගත්ත පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට app එක install වෙනවා. ඉතින් මෙන්න විදිහට install වෙනවා එකෙන් එක. ඊට පස්සේ install වුණාට පස්සේ ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා open කියලා. ඉතින් මේ open කියලා මේ click කරගන්න. ඉතින් මේ click කරගත්ත පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි එකක් එන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ටෙමු app එකට ඇවිල්ලා ඔයාව normally ඔටෝම මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් ඔයාලා මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් තියෙනවා continue with Google කියලා. ඉතින් මේ continue with Google කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ ක්ලික් කරගත්තා පස්සේ ඔයා ඔයාගේ ෆෝන් එකේ තියෙන Gmail ටික පෙන්නනවා. ඔයා ඔයාලට කැමති Gmail එකක් මෙතනට දීලා log වෙන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි Gmail එකක් දුන්නාට පස්සේ අපි මෙන්න මේ වගේ loading page එකට ඇවිල්ලා අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. අපිට මෙන්න මේ වගේ icon එකක් පෙන්නනවා. ඉතින් මෙතන උඩම බලා ගන්න බලන්න alert Temu to send you notification කියලා එකක් ආවා. ඉතින් මේකෙන් කියන්නේ ඔයාගේ ෆෝන් එකට මේ ටෙමු ඇප් එකෙන් එන නොටිෆිකේෂන් එන්න ඕනේ නම් ඔයාලට පුළුවන් මේ allow කියන එක දෙන්න. ඉතින් මේ නොටිෆිකේෂන් එන්න ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් මේ don't allow කියන එක දෙන්න. ඉතින් ඔයාලා කැමති එකක් මෙතනින් දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ ටෙමු ඇප් එකෙන් account එකක් නිර්මාණය කරලා ඉවරයි. ඉතින් අපි බලමු දැන් ඊළඟට බලමු කොහොමද හරියටම මේ ටෙමු ඇප් එකෙන් order එකක් order කරන්න කියලා. හරි ඉතින් මුලින්ම ඔයාට ඕඩර් කරන්න ඕන අයිටම් එක සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ස්මාර්ට් වොච් කියලා සිලෙක්ට් කළා. මම මෙන්න මේ විදිහට මට ගැලපෙන අයිටම් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ස්මාර්ට් වොච් එක සිලෙක්ට් කරගත්තා. ඉතින් ඔයාලා මේ ස්මාර්ට් වොච් එක පොඩ්ඩක් යටට යද්දි බලා ගන්න පුළුවන් කස්ටමර් රිවිව්ස්. ඔයා අනිවාර්යයෙන් මොකක් හරි බඩුවක් ගන්න යද්දි මේ අයිටම් එකේ කස්ටමර් රිවිව්ස් එක බලන්න. මොකද මේ කස්ටමර් රිවිව්ස් කියන්නේ මේ අයිටම් එක අනිත් අය අරන් තියනවා නම් ඒක ඒගොල්ලෝ හොඳයිද නරකයිද කියලා දාලා තියෙනවා. ඉතින් ඇත්තටම මට මේ අයිටම් එකේ කස්ටමර් රිවිව්ස් හොඳ ඒවට බලා ගන්න පුළුවන් එන්නේ. ඉතින් ඒ කියන්නේ මේ අයිටම් එක හොඳයි. ඉතින් මම දැන් මේ අයිටම් එක ඕඩර් කරන්න කොහොමද කියලා දෙන්න. ඉතින් ඔයාලට කැමති අයිටම් එක සිලෙක්ට් කරගත්ත පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි එකක් එන්නේ. ඉතින් ඔයාලට මෙන්න හැම මේකෙම බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යට තියෙනවා add to cart කියලා. ඉතින් මේ add to cart කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ ක්ලික් කරගත්ත පස්සේ ඔයාලා පේනද මෙතන මෙන්න මේ වගේ එකක් වගේ ඇවිල්ලා ටික් එකක් ආවා. ඉතින් මෙන්න මේකත් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්ත පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි එකක් එන්නේ. ඉතින් ඔයාලා මෙතනින් ඔයාගේ ඉන්ෆර්මේෂන් ටික පුරවන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් අපේ region එක country එක. ඉතින් මේ country එක ශ්‍රී ලංකා කියලා තමයි වැටලා තියෙන්නේ. ඔයා ඒක වෙනස් කරන්න එපා. ඔයාගේ ශ්‍රී ලංකා කියලා මෙතන තිබ්බේ නැත්නම් ඔයා මෙතන ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් කරගන්න. ඉතින් ඒක සිලෙක්ට් කරගත්ත පස්සේ ඉතන යට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් අපිට province එක. ඉතින් මේ province එක ඔයා සිලෙක්ට් කරගන්න ඕන. ඔයා western province ද eastern province ද ඔයා ඉන්න province එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට western province කියලා සිලෙක්ට් කරගන්නවා. ඉතින් western province කියන එක සිලෙක්ට් කරගත්ත පස්සේ මෙන්න මේ වගේ කොළඹ ගම්පහ කවුතර බස්නාහිර පළාතේ මොන පැත්තද කියලා අපිට සිලෙක්ට් කරගන්න වෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ගම්පහ කියන එක සිලෙක්ට් කරනවා. ඉතින් ඔයත් වෙස්ටර්න් හරි ඊස්ටර්න් කොහේ හරි සිලෙක්ට් කරත් ඔයගොල්ලන්ට අයිති ඒ ප්‍රධාන නගර ටික එනවා ඒ පැත්තෙන් කොහෙද කියලා සිලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක සිලෙක්ට් කරගත්ත පස්සේ ඔයා මෙතනින් ඔයගොල්ලන්ගේ ඊළඟට සිටි එක සිලෙක්ට් කරගන්න තියෙනවා. ඔයා ඉතින් ඔයාලට ඉන්න සිටි එකත් මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඒක සිලෙක්ට් කරගත්තා. ඉතින් ඊට පස්සේ අපිට එතන යට බලා ගන්න පුළුවන් වෙනවා street name and number කියලා. මෙන්න මේ විදිහට street name and number කියලා. ඉතින් මම දැන් කියලා දෙනවා ඔයාලට ඔයගොල්ලන්ගේ street එකේ number එක හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මෙන්න මේ විදිහට මේකෙන් back වෙන්න. ඉතින් මේ back වෙලා ඔයා මුලින්ම ඔයාගේ phone එකේ තියෙන Google
Google app එකට යන්න ඕනේ. ඉතින් Google app එකට ගිහිල්ලා ඔයා මෙතන search කරන්න ඕනේ postal code එක ඔයාගේ අයිති වෙන පැත්ත ගහන්න ඕනේ. මම මෙන්න මේ විදිහට මගේ ඉන්න පැත්ත ගහනවා. ඔයාත් ඔයාගේ postal code එක කියලා ඔයා ඉන්න පැත්ත ගහන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට postal code වත්තල කියලා ගහනවා. ඉතින් ඒතර බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට postal code එක ආවා. ඉතින් ඔයත් මෙන්න මේ විදිහට ගොල්ලොන්ගේ පැත්තේ මෙහෙම ගහලා ගොල්ලෝ postal code එක ගන්න පුළුවන්. ඉතින් ඒක අරගෙන ඔයා මේක මෙතන copy කරගෙන ඔය ආයෙ අර අතනට ගිහිල්ලා paste කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේක මෙතන ගිහිල්ලා paste කරගන්නවා. හරි. ඉතින් අපි මේකත් paste කරගෙන ඉවරයි. දැන් අපිට එතන යට බලා ගන්න පුළුවන් වෙනවා ආයෙ මෙන්න මෙතන තියෙනවා building and apartment කියලා. ඉතින් ඔයා මේ building and apartment කියන එක පුරවන්න ඕනේ. ඒක අවශ්‍යම නැහැ. ඉතින් ඔයා ඒක skip කරන්න. ඉතින් ඊට පස්සේ අපිට එතන යට බලා ගන්න පුළුවන් ඔයාගේ last name එකයි first name එකයි දෙන්න තියෙනවා. ඉතින් ඔයා මෙතනින් ඔයාගේ first name එකයි last name එකයි දෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ඒක පුරව ගන්නවා. හරි. ඒක පුරව ගත්තා පස්සේ ඔයාලා මෙතන යට බලා ගන්න පුළුවන් ඔයාගේ phone number එක මෙතන දාන්න වෙනවා. ඔයා ඔයාගේ වැඩ කරන හරි phone number එක මෙන්න මෙතනින් typing කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මෙතන phone number එක typing කරගත්තා. ඉතින් ඒකත් කරගත්තා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යට save කියලා බටන් එක. මේ save කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරගත්තා පස්සේ ඔයා මෙන්න මේ වගේ notice එකක් එනවා. ඔයාලා මෙතනින් edit my address කියන එක තියෙන්නේ. ඔයාලට ඕන නම් ආයෙ ඔයාගේ address එක මෙතනින් ඔයාලා පෙන්නනවා. මේක වැරදි නම් ඔයාලා පුළුවන් edit my address කියන එක ගිහිල්ලා edit කරගන්න. නැත්නම් මේ address එක හරි නම් ඔයාලා පුළුවන් it is correct කියලා ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරගත්තා පස්සේ ඔයා ඔයාගේ මෙන්න මේ වගේ interface එකක් එනවා. ඉතින් ඔයා මෙතනින් ඔයාලට කරන්න කැමති payment method එක select කරගන්න ඕනේ. මෙතන Visa card තියෙනවා, Google Pay තියෙනවා. ඔයා මෙතන කැමති ඔයාගේ payment method එක select කරගන්න. ඉතින් මම මෙන්න මේ Visa card එක select කරගන්නවා. ඉතින් Visa card එක select කරගත්තා පස්සේ ඔයාව ඔයාගේ card details දෙන්න තැනට එකගෙන එනවා. ඉතින් මට මේ card details දෙන එක මෙන්න මේ recording කරගන්න වෙන්නේ නැහැ. මොකද ඒක ඔටෝ මේ වගේ කළු වෙනවා. ඉතින් ඔයාලා එතන තියෙන විස්තර ටික හරියට පුරවලා card details ටික දීලා ඔයා ඒක සම්පූර්ණ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක සම්පූර්ණ කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් එතන පොඩක් යටර වෙන්න. ඔයාගේ මුළු item වල total cost එකයි discount එකයි shipping fee එකයි ඔක්කොම ටික ඔයාලා මෙතන යට බලා ගන්න පුළුවන්. ඉතින් මේව ටික ඔක්කොම හරි නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා submit order කියලා. ඉතින් මේ submit order කියන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ order එක හරියටම place කරගන්න. ඉතින් අපි ඔන්න ඔය විදිහේ තමයි මේ demo app එකේ account එකක් හදලා order එකක් හරියටම දැම්මේ. ඉතින් කොහොමද කියනව වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තම channel එක subscribe කරලා නැත්නම් තම channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අදට සමු ගන්න. මෙන්න මේ වගේ තවත් වීඩියෝ කරන් අනිත් දවසේ එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.